Okay, students, have a great day. ඔන්න නම් අද දවසෙත් IELTS with මනිත YouTube channel එක හරහා අපි ඔයාලට එක්කගෙන අවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම IELTS examination එක දෙවනි පාර කරලා තමුන්ට අවශ්‍ය බෑන්ඩ් ස්කෝර් එක ගත්ත ස්පෙෂල් ස්ටුඩන්ට් කෙනෙක්. එතන මෙතන වැදගත්ම දේ තමයි අප්‍රේල් 28 වෙනිදා මෙයා පළවෙනි පාර එක්සමිනේෂන් එක කරනවා. සෙල්ෆ් ස්ටඩීස් කරලා කරන්නේ 5.5 බෑන්ඩ් ස්කෝර් එකක් තමයි ගන්නෙ. ඊට පස්සේ මාසයක් විතර කිටි කාලයක් තුළ අපිත් එක්ක ස්පෙෂලි මගේ 1 month 2 month classes වලටත් නෙවෙයි මගේ ස්පීකින් පර්සනල් ට්‍රේනින් සහ පැකේජ් සිස්ටම් එකත් එක්ක සම්බන්ධලා මැයි 28 එක්සමිනේෂන් එක කරලා තමුන්ට අවශ්‍ය බෑන්ඩ් ස්කෝර් එක 6.5 ලබා ගත්ත ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට පළවෙනි පාර තිබුණේ 5.5 බෑන්ඩ් ස්කෝර්. එතකොට දෙවෙනි පාර මම පොඩක් විතර ස්ක්‍රීන් එකේ දාන්නම් රිසල්ට් එක. listening 6.5, reading 7.5, writing and speaking දෙකත් 6.5 අරගෙන overall 6.5 බෑන්ඩ් ස්කෝර් එක ගත්ත ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට අද දවසේ අපි කතා කරනවා මාසයක් වගේ කෙටි කාලයක් තුල කොහොමද මේ වගේ ලොකු ට්‍රාන්ස්ෆර්මේෂන් එකකට නැත්නම් චේන්ජ් එකකට ආවේ මොනවද කරපු ඇක්ටිවිටීස් මොකද ක්ලාස් එකකටත් නෙවෙයි පැකේජ් සිස්ටම් එක අරගෙන ඒ කියන්නේ පැකේජ් සිස්ටම් එකක් ගත්තා කියලා කියන්නේ තනියම වැඩ කරපු ප්‍රමාණය වැඩි වෙන්න ඕන අනිවාර්යයෙන්. ඒ නිසා එහෙනම් දිනේෂ් මේ අපිත් එක්ක චුට්ටක් කතා කරමු. අ, මට පොඩ්ඩක් කියන්න. ඔයා කිව්වා පළවෙනි පාර 5.5 බෑන්ඩ් ස්කෝර් එක තිබුණේ කියලා. ඉතින් ඇත්තටම මොකද උනේ සෙල්ෆ් ස්ටඩි කරපු වැඩේ අවුල් කියලාද? මොකද උනේ? ඇයි හේතුව මොකද පොඩ්ඩක් කියන්න අපිට කට්ටිය. මම ඇත්තටම පළවෙනි සැරේ විභාගයට මුහුණ දුන්නේ තනියම මම පාස් පේපර්ස් ටිකක් අරගෙන තනියම කළා තමයි මම ගිහිල්ලා ලිව්වේ. හැබැයි එතන විභාගෙට ලියද්දි තමයි මට තේරුනේ මේ මට යම්කිසි එක්තරා ඉංග්‍රීසි දැනුමක් තියෙන ශිෂ්‍යාවක් ඒ වුණාට මේ ඉංග්‍රීසිම නෙමෙයි IELTS කියන්නේ ඒකට මුහුණ දෙන්න අමාරුයි මේ අපිට ඉංග්‍රීසි පුළුවන් උනායි කියලා අපිට හොඳ වොකැබුලරි එකක් ග්‍රැමර් ලෙවල් එකක් තිබ්බයි කියලා එක්සෑම් එකට ෆේස් කරන්න බෑ. ඒ එක්සෑම් එකටම යුනික් වෙච්ච ටෙක්නික්ස් තියෙනවා අපි ඉම්ප්‍රූව් වෙන්න ඕනේ කියලා. ඒක මම තේරුම් ගත්තේ ෆස්ට් ටයිම් ලියලා. ඉතින් එතකොට දැන් අපිට ඉස්සෙල්ලාම තිබුණේ ෆස්ට් ටයිම් මගේ රීඩින් ලිස්නින් රයිටින් පේපර් එක ඉස්සෙල්ලා තිබුණා. ඊට පස්සේ පැය දෙකකට පස්සේ මට ස්පීකින් වැටලා තිබුණා. ඉතින් මම ස්පීකින් වලට වාඩි වෙලා ඉද්දි මගේ හපෙත්තේ හිටපු ස්ටුඩන්ට් එයාත් එක්ක මම කතා කරද්දි එයා ළමයා හරි කොන්ෆිඩන්ට්. ඉතින් මට නිකන් ඒ ළමයාත් එක්ක කතා කරද්දි මට උදේ ටිකක් අමාරු වුණා කියලා කියද්දි ඒ ළමයා කිව්වා එයාට ඕකේ. එයා කොහෙද ක්ලාස් ගියේ කියලා කියද්දි සර්ගේ නම කිව්වා. ඊට පස්සේ දැන් ස්පීකින් ඇත්තටම මට ෆස්ට් ටයිත් එච්චර කරලා ආවා ඉතින් කොහොමරි මම ගෙදර ඇවිල්ලා තමයි ඊට පස්සේ දවස් දෙකකින් දැනගත්තේ මට මොකද මම නිව්සීලන්ඩ් වල යුනිවර්සිටි ඔෆ් ෆෝක්ලන්ඩ් වල මම MA එක කරන්න යනවා. එතකොට මට එක විෂයකට 6.0 තියෙන්න ඕනේ. එක සෙක්ෂන් එකකට. ඒ කියන්නේ රීඩින් නම් ඒ හැම එකටම 6.0 තියෙන්න ඕනේ. එතකොට දැන් මට දැන් ලොකු ප්‍රශ්නයක් මගේ බෑන්ඩ් ස්කෝර් එක මදි එක. මගේ වීසා ඔෆිසර් කිව්වා ඒක MA එකක් නිසා අනිවාර්යයෙන් ඒගොල්ලන් බලනවා 6.0 තියෙන්න ඕනේ. ඒ හින්දා සෙකන්ඩ් ෂයි කරන්න කියලා. පස්සේ තමයි මම සර්ගේ ඔෆිස් එකට කතා කරලා බලද්දී ඒගොල්ලන්ගේ තියෙනවා 2 month courses. දැන් මට 2 months ඉන්නත් බැහැනේ. එතනත් මට ලොකු ගැටලුවක් පස්සේ එයාලාගේ ඔෆිස් එකේ හිටපු ළමෙක් කිව්වා ඒගොල්ලන්ගේ පැකේජ් සිස්ටම් එකක් තියෙනවා. ඒ පැකේජ් සිස්ටම් එක මිස්ටර් ගන්න පුළුවන් මිස්ටර් සෙල්ෆ් ස්ටඩි කරන්න පුළුවන් නම් කියලා. පස්සේ මම මේ පැකේජ් එක ඇත්තටම පර්චේස් කළා. ඒ පැකේජස් වල තියෙන්නේ සර් කලින් ක්ලාසස් වල ළමයිට උගන්වපු lessons listening reading speaking එහෙම. මම ඒ හැම එකක්ම තනියම ෆලෝ කළා. එතකොට මට ඉක්මනට කරගන්න පුළුවන් මේ මාසයක් ඇතුළත කොහොමත් වීසා ඔෆිසර්ට බෑන්ඩ් ස්කෝර් එක අරන් පෙන්නන්න එපා. ඉතින් ඇත්තටම මේ රෙකෝඩින් කරද්දී තමයි මට තේරුනේ ඇත්තටම IELTS කියන්නේ මොන වගේ විභාගයක්ද? ඒකේ තියෙන ස්වභාවය කොහොමද? අපේ ලකුණු මොනිටර් කරන්නේ කොහොමද? මම ඊට පස්සේ ස්පෙෂලිස්ට් එක්ක මේ ස්පීකින් ඉන්ඩිවිජුවල් ක්ලාසස් කීපයකුත් කළා. ඉතින් එතනදී මම ගොඩක් අත්දැකපු දෙයක් තමයි මම මේක නම් ඇත්තටම අවංකවම හදවතින් කියන්නේ මේ IELTS විෂය සම්බන්ධයෙන් තියෙන වෙනකුත් ආයතනත් එක්කත් මම මේ දවස්වල එතකොට කතා කරනවා මට සම්බන්ධ වෙන්න බලනවා. නමුත් මේ තරම් සරලව, ඒ කියන්නේ දන්නේම නැති ළමයෙක්ට වුණත් ඒ කියන්නේ සිංහලෙන් ගොඩක් අපි දැන් මම නම් ඉංග්‍රීසි නොලෙජ් එකක් තියාගෙනනේ කෝස් එක කළේ. මට වැටහුණු දේ තමයි නමුත් සර් සිංහලෙන් එක්ස්ප්ලেইন කරනවා. දන්නේම නැති ළමයෙක්ට උනත් බය නැතුව සර්ගෙන් ඉගෙන ගන්න පුළුවන් අර සිංහලෙන් සරලව කියලා දෙන නිසා. දැන් ස්පීකින් වගේ සෙක්ෂන් එකකදී මම දැක්ක ගොඩාක් දේ තමයි
අපිට මේ ස්කූල් එඩියුකේෂන් එකේදී ඒ වගේම අපි යුනිවර්සිටි එකේදී අපිට ඇකඩමික් රයිටින් පුළුවන් වුණාට ස්පීකින් වලදී අර ලින්කින් වර්ඩ්ස් කොහොමද ඒක නිකන් අර රිටන් ඉංග්ලිෂ් වලට වඩා කොලොකියල් ඉංග්ලිෂ් කතා කරන්නේ ෆ්‍රේසල් වර්බ්ස් දාලා ඒ ගැප් එක සර් හොඳටම කියලා දුන්නා. කියන්නේ අර නේටිව් ස්පීකර් කෙනෙක් කතා කරද්දී ඒ අර ස්වභාවික ගතිය එන්න නැත්නම් අපි අර නිවුස් රීඩින් කරනවා වගේනේ අපි කතා කරන්නේ. ඒ නිසා ඒ වගේ ලොකු දේවල් ඒ පොඩි මාසයක් ඇතුළත ඇත්තටම සට මම ස්තුතිවන්ත වෙනවා ඒක ගැන. මොකද IELTS කියන්නේ එක කඩයිමක් විතරනේ. අපි එතනින් ඉගෙන ගත්ත දේ මුළු ජීවිත කාලෙටම අපිට අදාළයි. ඉතින් සර් ගොඩාක් ස්තුතියි. මොකද මේ පොඩි ගානකට ලොකු දැනුමක් මම එතනදී ලබා ගත්තා. දැන් මට අමාරු වෙලා මම ආවේ රීඩින් නේ. ඇත්තටම මම ආවේ රීඩින් අමාරු වෙලා. දැන් ඊට පස්සේ දැන් දෙවෙනි සැරේ රීඩින් මට තියෙනවා 7.5. ඉතින් ඒක අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර. එතකොට අර සර් මට රීඩින් වල ටෙක්නික්ස් කියලා දුන්නා මිස් මෙහෙමයි රීඩින් කියලා ඉංග්ලිෂ් රීඩින් නෙමෙයි අපිට IELTS වලදී මේ වගේ ටෙක්නික්ස් ඔයා ෆලෝ කරන්න ඕනේ. සර්ගෙන් ක්ලාසස් වල සර් ඒ ටෙක්නික්ස් අනිත් එක මේ ඇත්තටම හරි දක්ෂ ගුරුවරයෙක් ඒක ටෙක්නික් එකක් උගන්වලා ළමයෙක්ට ඒක ඒ හා සම්බන්ධිතව ඒ ටෙක්නික් එක ඉම්ප්‍රූව් කරගන්න ඇක්ටිවිටීස් තියෙනවා සර් ගාව. ඉතින් මම දැන් රීඩින් වලට බය වෙලා හිටපු ස්ටුඩන්ට් කෙනෙක් නිසා මම රීඩින් ඇත්තටම හොඳටම ට්‍රේන් වුණා. පස්සේ සර්ගෙන් මම අහද්දි සර් කිව්වා මේ වගේ වෙබ්සයිට්ස් තියෙනවා. මේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා මේ කේම්බ්‍රිජ් බුක්ස් ගන්න, මේ පාස් පේපර්ස් ගන්න පුළුවන්. ඔයාට ඒවා තනියම කරන්න පුළුවන්. ඒකෙන් ඔයාව මොනිටර් කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මේ රීඩින් මම ගොඩාක් බය වෙලා හිටපු නිසා මම රීඩින්ම ඇක්ටිවිටීස් කළා. ඉතින් හිතපු නැති විදියට මට ඇත්තටම යුනිවර්සිටි එන්ට්‍රන්ස් ගන්න එච්චර අවශ්‍යත් නෑ. ඉහළම මට බෑන්ඩ් ස්කෝර් එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අර ඇත්තටම ජීවිතේ අසරණ වෙච්ච අවස්ථාවක්. මොකද අර වීසා ඔෆිසර් කියනවා මාසෙකින් ආයෙ කරලා දෙන්න කියලා. කොහොමද කරගන්නේ කියලා තේරුමක් නැතුව එහෙම හිටපු අවස්ථාවක මට මේක සාර්ථක කරගන්න මේ ආයතනයෙන් සහ සර්ගෙන් ලැබුණු පිටුවහල ගැන මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. හරි. මට මතක් වෙන මාත් එක්ක පර්සනල් ට්‍රේනින් යනකොටත් ටිකක් අනිත් ස්ටුඩන්ට්ස්ලට වඩා වැඩිපුර කතා කරන කෙනෙක්. ඒ කියන්නේ අපි ජොබ් එක මොකද්ද කියන එක මෙතන යම් රෙස්ට්‍රික්ෂන්ස් නිසා නොකිය හිටියට එඩියුකේෂන් එකත් යම් සම්බන්ධයක් තියෙනවා. සහ ඇත්තටම හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක්. අහන්න තියෙන ප්‍රශ්න සියල්ලටම තනියම වගේ උත්තර ටික දීගෙන ගියා. එතකොට මිසිස් දිනේෂ් සමහරට මේක බලන ස්ටුඩන්ට්ස්ලා හිතන්න පුළුවන් මෙහෙමයි මම ඔයාලට කලින් කියලා මේ දේවල් කියන්න කියලා එහෙම එකක් නැහැ. මේ වෙලාවෙම තමයි හරියටම ක්වෙස්චන් ටික අහන්නේ. කිසිම වෙලාවක ප්‍රොමෝෂන් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. මට ඇත්තටම කියන්න ඕනේ කොහොමද මේ වැඩේ අවංකවම කරගෙන තමන්ගේ ස්කෝර් එක ලබා ගත්තේ කියන එක. හරි දිනේෂ් මේ සමේ දැන් චූටි ප්‍රශ්න දෙක තුනක් අහන්න. ඇත්තටම සාමාන්‍යයෙන් මම නිතරම අහන දෙයක් මේක. ඒ තමයි දැන් අර මෙතනදී හයිලයිට් කරා ඉංග්‍රීසි පුළුවන් වෙච්ච පළියට IELTS එක්සමිනේෂන් එක කරන්න අමාරුයි කියන. ඒ කියන්නේ ඉංග්‍රීසි බැරි නම් ඇත්තටම IELTS කරන්න බෑ. නමුත් ඔයා ඉහළ බෑන්ඩ් ස්කෝර් එක 6 වලින් වගේ උඩට යනවා නම් දැන් මම දැකලා තියෙනවා දිනේෂනේ සාමාන්‍යයෙන් ඔය යුනිවර්සිටිස් වල ඉන්න ස්ටුඩන්ට්ස්ලා හැම ගොඩක් වෙලාවට යුනිවර්සිටිත් එකේ ඉංග්‍රීසි වලින් කරන්නේ. ඒ නිසා අවුලක් නැහැ. අවුරුදු 4ම මම ඉංග්‍රීසි ස්ටඩීස් කරන්න නිසා තනියම කරගන්න පුළුවන් කියලා ඉංග්‍රීසි කියන්නේ ලොකු බෑන්ඩ් ස්කෝර් එකක් වෙනුවෙන් වැඩ කරනවා. ඒකේ යම් පිරිසක් තමුන්ට ඕන ස්කෝර් එකක් ගන්න. නමුත් ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා රීඩින් වලදීම අවශ්‍ය ස්කෝර් එක නැති කරගන්නවා. ඊළඟට දිනේෂ් මේ අපිට චුට්ටක් කියන්න මම මේක නිතරම අහන ක්වෙස්චන් එකක්. දැන් ඔය අපේ ටීචර්ස්ලා ගත්තාම, නර්සස්ලා ගත්තාම, අර රජයේ රැකියා කරන්නන් ගත්තාම කියන දේ තමයි සර් මට අවශ්‍යතාවය තිබුණාට මට ප්‍රැක්ටිස් කරගන්න කාලය, මැනේජ් කරගන්න කාලය අමාරුයි. ඔයා ඇත්තටම කොහොමද ඔයාගේ ෆැමිලි ලයිෆ් එක, ජොබ් එක මේ ටිකම මැනේජ් කරගත්තද පොඩ්ඩක් අපිට කියමුකෝ. මම සර්ගේ ගත්තේ පැකේජ් එකනේ. ඉතින් එතකොට මම කළේ පැකේජ් එක මම පර්චේස් කළාට පස්සේ ඒ පැකේජ් එකේ රීඩින්, ලිස්නින්, ස්පීකින්, රයිටින් කියලා ඒ සර්ගේ පාඩම් මාලාවල් මම කියන්නේ මගේ වැඩ ගෙදර වැඩි රස්සාව කරලා ඉවරලා මම ගෙදර ඇත්තටම ක්ලාසස් වගේක් කරනවා. ඒවත් කරලා ගෙවල් වල රාත්‍රී ආහාරය ඔක්කොම ඉවර කළාට පස්සේ මම කලින් ඉවර කරගන්නවා. මම ගෙදර අයටත් කියනවා මට චටක් ඉගෙන ගන්න ඕනේ මේ දවස්වල කියලා. මම රැයට තමයි ඒව ඔක්කොම ඇහුම්කම් දුන්නේ. සර් මම ඒ සර්ගේ රෙකෝඩින් ඇහුම්කම් දීලා සර් කියන ටෙක්නික්ස් මම වෙනම කොලයක නෝට් ඩවුන් කළා. එතකොට මම පාස්ට් පේපර්ස් කරද්දී මම මේ සර්ගේ ටෙක්නික්ස් නෝට් ඩවුන් කරපු කොලේ ළඟ තියාගෙන තමයි මම නිතරම පාස්ට් පේපර්ස් කළේ.
ඉතින් ඇත්තටම කෙටි කාලයක් මාසයක්නේ මම අප්‍රේල් 28 ඉඳලා මැයි 28 තියෙන්නේ මාසයක්. ඉතින් දවසකට පැය දෙකක් දෙකමාරක් විතර මම වැඩ කළා. ඒ අතරතුර අපිට ස්පීකින් ඉන්ඩිවිජුවලි මට දාලා දුන්නා. ඉතින් ඔය ආකාරයෙන් තමයි වැඩ ටික සිද්ධ වුනේ. ඒ වගේම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා කාර්ය මණ්ඩලයටත් සර්ගේ. ඒගොල්ලෝ තමයි මට දෙවනි සැරේ විභාගය බුක් කරලා දුන්නේ. ඉතින් හැම පහසුකමක්ම අධ්‍යාපනය විතරක් නෙමෙයි අපිට විභාගෙට මුහුණ දෙන්න අවශ්‍ය කරන සියලුම දේවල් ඒ ආයතනයෙන් සපයනවා. හරි සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඒ වගේම සර්ගාව ඉන්නවා. හරි. එතකොට දිනේෂ මිස් මට තව පොඩි දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මම කියන්නේ මෙහෙම දෙයක්. ඔයාගේ පසුබිමත් එක්ක ගත්තොත් ඉංග්‍රීසි සම්බන්ධයෙන් යම් අවබෝධයක් සහ දැනුමක් තියෙන නමුත් ඊටමත් කාර්යබහුල ජීවිතයක් ගත කරන රැකියාවක් කරන අපි හිතමුකෝ ස්ටුඩන්ට් කෙනෙක් කියලා. ඒ වගේ ස්ටුඩන්ට් කෙනෙකුට ඔයාට මොකද්ද දෙන්න තියෙන සාමාන්‍යයෙන් උපදෙස් එක. මෙතන පොඩි ටිප් එක කියන වචනයකින් ටිප් එක මොනවද ඔයාලට දෙන්න තියෙන එක්සැමිනේෂන් එක කෙටි කාලයක් පුර කරගන්න ඕන නම් IELTS. ප්‍රධානම දේ තමයි අපිට ඉංග්‍රීසි ඇත්තටම ඉංග්‍රීසි ව්‍යාකරණ ගැන යම් අවබෝධයක් අපිට වචන මාලාව ගැන තිබිය යුතුයි. නැත්නම් විභාගය කරන්න අමාරුයිනේ. මොකද මේක ස්ටෑන්ඩඩ් විභාගයක්. එතකොට සර්ගේ පන්තිවලදී සර් කියන දැන් රීඩින් ගත්තොත් රීඩින් විභාගයට අවශ්‍ය කරන ටෙක්නික්ස් තියෙනවා. ලිස්නිං වලට වෙනම ටෙක්නික්ස් තියෙනවා. දැන් කතා කරද්දී වුණත් එහෙමයි. කොහොමද නේටිව් ස්පීකර් කෙනෙක් විදියට කතා කරන්න කියලා සර් කියලා දෙන විවිධ ඒ උපක්‍රම ඒවා ඔයගොල්ලන් වෙනම ලයිස්තුගත කරගන්න. ඔයාලා පාස් පේපර්ස් කරද්දී ඒ සර්ගේ ටෙක්නික්ස් ටික ළඟ තියාගෙන ඒක බලලා ඒ විදියට කරන්න. අපි ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් හරියටම ෆලෝ අප් කළොත් IELTS කියන්නේ එච්චරම අමාරු විභාගයක් නෙමෙයි. අපිට ඕනේ නිවැරදි ගයිඩ්ලයින් එකක්. ඉතින් ඒ ගයිඩින් එක සර් උපරිමයටම දෙනවා කියලා මට ඒක දෙපාරක් හිතන්න නැතුව කියන්න පුළුවන්. මොකද ඒක මම හොඳටම අත්දැක්කා ඒ මාසය තුල. හරි, thank you very much. එන ස්ටුඩන්ට්ස් දැන් අපේ ක්ලාසස් වලට ජොයින් වෙන්න බැරි ස්ටුඩන්ට්ස්ලාත් ඉන්න පුළුවන්. ඔයාලටත් කොහොමද YouTube channel එකත් එක්ක ඔයාලා දිගටම ඉන්න. මොකද අනිවාර්යෙන්ම අපි පුළුවන් හැම වෙලේම මේ වගේ ස්පෙෂල් ටෙක්නික්ස් ආ ඒ වගේ දේවල් තිබුණොත් අපේ YouTube channel එකට අනිවාර්යෙන්ම දානවා. එහෙනම් දිනේෂ් මිස් thank you very much. අද දවසේ පැය භාගයක් විතර කාලයක් අරගෙන අපිත් එක්ක සම්බන්ධ වුණා සහ ඔයාගේ genuine experience එක අපි කියලා දීලා නෙමෙයි ඔයාගේ genuine idea එක අපේ YouTube channel එකට කියලා අපේ ස්ටුඩන්ට්ස් ලට යම් අවබෝධයක් ලබා දුන්නා. ඉතින් ඔයාගේ අනාගත ඊළඟට අපි කියන්නේ ඔයාගේ විදේශ සිහිනය අනිවාර්යයෙන් මේ ඩ්‍රීම් එක පුළුවන් තරම් ඉක්මනින් ෆුල්ෆිල් කරගන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි විශ් කරනවා. Thank you very much අද දවසේ ජොයින් වුණාට. Thank you.